හායි කොහොමද? ඉතින් මයි අපේ අක්කයි නංගි අපි 3 දෙනාම මේ පොඩි ගමනක් යනවා. මේ දවස්වල ගොඩාක් අය බලන්න යන ෆිල්ම් එකක්. මෝඩ තරිඳු. ඒක බලන්න තමයි අපි මේ යන්නේ. මගේ යාළුවෝ දෙන්නෙකුත් එනවා. අපි කොහොම හරි ඉක්මනටම ටිකට්ස් ටික අරගෙන ආවා ෆිල්ම් එක බලන්න. ඉතින් මේ වෙනකොට නම් තාම මගේ යාළුවෝ දෙන්න ඇවිත් නැහැ. උන්නේ ඉතින් දැන් ෆිල්ම් එක පටන් ගන්න හදන්නේ. මෙච්චර ආසාවෙන් ෆිල්ම් එක බලන්න ආපු අපිට වෙච්ච දේ බලන්නකෝ. ෆිල්ම් එක බල ඉතින් කරන් ගියා. ඉතින් අපි විනාඩි 10ක් 15ක් විතර බලලා අපි යන්න ගියා. එහෙම තමයි ඉතින් අපිට වෙන්න ඕන දේවල් ඒ විදිහටම වෙන්නේ නෑනේ කියලා හිතාගෙන අපි කට්ටිය ගියා shopping කරන්න. මේ වෙනකොට නම් අපි හැමෝටම හුඟක් බඩගිනි. ඉතින් shopping කරද්දි වෙලාව යනවා තේරෙන්නේ නැහනේ. ඉතින් අපි දැන් ආවා lunch එක ගන්න. අපි ලන්ච් එක ගන්න ආවේ නිගම් වලින් අලුතෙන් ඕපන් කරපු ආකේඩියා කියන හොටෙල් එකට. ඉතින් මේක ඇතුළ හරිම ලස්සනයි. ඉතින් අපි මේ වටපිට බල අපිට කම්ෆර්ටබල් තැනක් තමයි හොයන්න. ඔන්න ඉතින් අපේ ඕඩර් එකක් ආවා. අපි මෙහෙමම ලන්ච් එක අරගෙන ගෙදර යන්න පිටත් වුණා. ඉතින් බලන්නකො මේ ෆිල්ම් එක බලන්න ඉන්න සෙනග. ඉතින් අපිට මේ පාර බලන්න හම්බුනේත් නෑ. ඉතින් අපි මෙහෙන්නම වෙන හෝල් එකක කීයටද තියෙන්නේ බලලා අපිට ටයිම් තිබ්බ නිසා අපි ගියා පීට්සා හට් එකට. අපිට වෙන දේවල් එක්ක hina වෙන වැරෙන්න කරන්න දෙයක් නෑනේ. ඔන්න ඉතින් අපි ඕඩර් එකත් ආවා. අපි ටක් ගාලා මේක කාලා යන්න පිටත් වුණා. ඔන්න ඉතින් අපි එතනට ආවා. අපි ආවේ කටුනායක රූස් සිනමා එකට. බලන්නකො මේ ෆිල්ම් එක බලන්න කොච්චරනම් සෙනගක් ඉන්නේ කියලා. මේ පාර නම් කොහොම හරි අපි ටිකට්ස් ටික ගත්තා. මේ බලන්නකො සෙනග ගොඩාක් අයට අහපව හැරිලා යන්න ඕන. අපි නම් කොහොම හරි මේ පාර ටිකට්ස් ටික ගත්තා. ඔන්න ඉතින් දැන් ෆිල්ම් එක පටන් ගත්තා. ඉතින් අපි කියපු වෙලේ ඉඳන් hina වෙවි තමයි මේ ෆිල්ම් එක බලන්නේ. මාරම විහිළුයි මාරම ලස්සනයි මේ ෆිල්ම් එක. කොච්චර hina වෙවි බැලුවත් මේ ෆිල්ම් එකේ සමහර තැන්වලට මාරු විදිහට දුක හිතෙනවා. රංගමුණි තෙල්ලේ කැදේ පැටලිනු දෙකේ හැරල්ලේ. ඉතින් ඔන්න කොහොම හරි අපිට අන්තිමට මේ ෆිල්ම් එක බලා ගන්න පුළුවන් වුණා. මාරම හැපි මට නම් කොහොම හරි මේක බලපු එක ගැන. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේක බලන්න කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට ගෙදර යන්න පිටත් වුණා. Bye bye. Thanks for watching.